රන්කාරයා රන් ගිනියම් කරන්න එයි. ඒ තුළ ඇති අපවිත්‍රතා ඉවත් කර එය පිරිසිදු කිරීම සඳහායි. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඉඩ දෙන අභියෝග ඔබේ විශ්වාසය විනාශ කිරීම සඳහා නොවේ. ඒ වෙනුවට ඒවා ඔබේ විශ්වාස ජීවිතයට ඇලී ඇති ලෝකීය ආශා ඉවත් කර ඔබ පිරිසිදු රන් බවට පරිවර්තනය කිරීම සඳහාය. දිනපතා භාවනා ඔබේ විශ්වාසය පරීක්ෂාවීමෙන් දිරිය උපදවයි කිය දැනගන්න. යාකොබ් 1 පුණුවචනය. දෙවියන් වහන්සේගේ සියලු දරුවන්ට ආත්මීය පරීක්ෂණයක් තිබේ. ඒ අපගේ විශ්වාසය පරීක්ෂා කිරීමකි. පරීක්ෂාව සඳහා භාවිතා වන ග්‍රීක වචනයේ අර්ථය යනු රන් ගිනිගත් කරා පිරිසිදු කිරීමයි. ඔබගේ විශ්වාසය පරීක්ෂා වීම ගිනියෙන් පරීක්ෂා කළත් විනාශ වන රන් වලට වඩා වටිනා බව හෙළිවේවා. යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රකාශයට විශේෂයෙන් ප්‍රශංසා ගෞරවය සහ මහත් වර්ණය ලැබේවා. 1 පේතෘස් 1 වචනය අත. එබැවින් දෙවියන් වහන්සේගේ දරුවෙකුගේ ජීවිතයට එන අභියෝග අනපේක්ෂිත සිදුවීම් නොවේ. ඒවා දෙවියන් වහන්සේ විසින් ඉඩ දී ඇති පරීක්ෂණ වේ. රන් ව්‍යාපාරිකයා රන් ගිනියට දමන දේ. ඒ තුළ ඇති අපවිත්‍රතා ඉවත් කර පිරිසිදු කිරීම සඳහාය. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ඉඩ දෙන අභියෝග ඔබේ විශ්වාසය විනාශ කිරීම සඳහා නොවේ. ඒ වෙනුවට ඒවා ඔබේ විශ්වාස ජීවිතයට ඇලී ඇති ලෝකීය ආශා ඉවත් කර ඔබ පිරිසිදු රන් බවට පරිවර්තනය කිරීම සඳහායි. එබැවින් දෙවියන් වහන්සේ පිරිසිදු කිරීම සඳහා බිය වෙන්නේ නැත. ප්‍රියතමනියනි, ඔබ පරීක්ෂා කිරීමට එන ගිනි පරීක්ෂණය ගැන ඔබට අමුතු දෙයක් සිදු වෙමින් පවතින වාසේ හිතන්න එපා. නමුත් ඔබ ක්‍රිස්තුස්ගේ දුක් විඳීමෙහි සහභාගී වන නිසා ඔහුගේ මහත්මය ප්‍රකාශ වන විට ඔබ අතිශය සතුටින් ප්‍රසන්න විය හැකි ලෙස සතුටු වන්න. 1 පේතෘස් 4 වචන 12-13 පිරිසිදු කිරීමෙන් අප තුළ උපදින දෙවියන් වහන්සේගේ ස්වභාවය නම් ධෛර්යයයි. ශාස්ත්‍රය කියන්නේ මේ පරීක්ෂාව ඔබගේ ජීවිතයේ ධෛර්යය උපදවයි කිය. මේක අපට ආත්මීය පුහුණුවක්. ක්‍රීඩකෙක් ශක්තිය ලබා ගැනීමට තමන්ගේ ශරීරය පුහුණු කරනවා වගේම ආත්මීය පුද්ගලයාත් පරීක්ෂණ හරහා ආත්මීය ස්ථාවරතාවය ලබා ගැනී. මෙහිදී ධෛර්යය කියන්නේ අතහරියලා නිශ්චල වීමක් නොවේ. ඊට වඩා බරපතල බර කුරමින් එය වැටෙන්න ඉඩ නොදී තදින් සිටීමක් වගේ. ධෛර්යය කියන්නේ අතිශය පීඩනයක් යටතේ බිඳී නොයනවා හෝ පසුබට නොවනවා ලෙස ස්ථාවරව ඉඳීමට ඇති හැකියාවයි. ධෛර්යය නැතිව ආත්මීය පරිපක්ෂතාවයට ළඟා වීම අසම්භවයි. අද බොහෝ දෙනා සෙවන්නේ ආශිර්වාද පමණක්. නමුත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ පරිපක්ෂතාවයයි. කලින් අපි බලාපොරොත්තු දේවල් සමහර විට වහාම සිදු නොවේ. අපි වහාම අත්හරිනවා, කනගාටු වෙනවා, මුරණ්ඩු වචන කියලා. බොහෝ වෙලාවට අපි ප්‍රාර්ථනාවලට දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ ප්‍රමාද වීමත් අප තුළ මේ ධෛර්යය වර්ධනය කිරීම සඳහායි. ඒ නිසා ගැටලු වෙනකොට වහාම බිය වෙලා අයියෝ කියලා කනගාටු වෙන්න එපා. ඒ වෙනුවට ස්වාමිනී මේ පීඩනයෙන් ඔයාමට ඉගැන්වීමට යන ආත්මීය පාඩම මොකක්ද කියලා අහන්න. කෙනෙකුට දෙවියන් වහන්සේට ඇති විශ්වාසය නිසා අසාධාරණ ලෙස දුක් විඳින්මින් ඒ දුක ඉවසනවා නම් ඒ ස්තුතිවන්ත විය හැකි දෙයක්. 1 පේතෘ 2:19 වචනය. පිළිසඳරේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, දෙවියන් වහන්සේගේ ආදරය සහ ශුද්ධාත්මයාගේ සංගමය ඔබ සැම සමග වේවා. ආමෙන්.